කොහොමද ඔයාලට ඔන්න මම දරන් ආවල් පොඩි පවුච් ටික බලන්න කොහොමද කියලා. මේ තමයි මම කරපු ක්‍රිස්මස් ගිෆ්ට් දෙන චූටි පවුච් එක. මේක සාමාන්‍යයෙන් අඟල් 5ක් විතර උසයි, අඟල් 4ක් විතර පළලයි. මේකේ වගේ පොඩි කෝඩ් එකක් දාලා තියෙනවා. ඒක මේම ඔයාලට ප්‍රොඩක්ට් එක දාලා ගැද කරලා මෙතනින් ගැටයක් ගා ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක දැම්මම හරිම කියුට් ළමයි තියෙන්නේ. චූටි බෑග් එක. ඊළඟට මම කරලා තියෙනවා මෙන්න මේ වගේ පවුච්. තියෙන්නේ මේක අඟල් 6මාරක් විතර උසයි, 5ක් විතර පළලයි. තියෙන ඔයාලට කලර්ස් එනවනේ. මම කරලා තියෙන ඩිසයින් වලට කැමති නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේම ඩිසයින් එකක් දීලා මට කියලා කරගන්න. තව පුංචි දෙයක් තියෙනවා. තියෙන්නේ බොටල්ස් දාන බෑග්. ඔයාලට කැමති ඩිසයින් එකකින් කරගන්න පුළුවන්. තියෙන්නේ කැමෙන්ඩල් එකක් දාලා තියෙනවා. සාමාන්‍ය බොටල් එක දැම්මම මෙන්න මේ විදිහට තියෙනවා. තව ඩිසයින් ටිකක් තියෙනවා. ඒකත් මේ පවුච් එක වගේ. ඒකෙත් තියෙන්නේ මේ කෝඩ් එකක් දාලා තියෙන්නේ. ගැදේ කරන්න තමයි ඒකෙත් තියෙන්නේ. පේනවනේ. බලන්න මේක හරි කියුට්. ආයේ මේක ඩිසයින් එකක්. මෙරි ක්‍රිස්මස් කියලා මේකකම ගාලා තියෙනවා. ඒකට දැම්මම බොටල් එක ඒක මෙන්න මේ විදිහට බොටල් එක දාලා මෙන්න මෙතනින් ගැද කරන්න බෑ. ගැද කරලා මෙතන චුට්ටක් වල ලස්සනට අදාගන්න පිට එක දෙනකොට. තියෙන්නේ ළමයි එක. බලන්න කොහොමද කියලා. මේක සාමාන්‍ය අඟල් 12ක් විතර දිග තියෙනවා. පළල අඟල් 5ක් විතර තියෙනවා. ටික අඟල් 12ක් විතර තියෙනවා. මේ ඩිසයින් වලට ඔයාලා කැමති නම් මට WhatsApp message එකක් දාලා වැඩි විස්තර ගන්න. බලන්න මේ විදිහට මේ සෙට් තුනම සෙට් එකක් බලන්නකෝ. මේ තියෙන විදිහට මේ සෙට් එකම බෑග් එකයි පවුච් දෙකයි. කියන්නේ ලොකු පවුච් එකයි පොඩි පවුච් එකයි මේ වගේ බොටල් බෑග් එකයි. බොටල් බෑග් දෙකකින් එකක් ඔයාලට ඩිසයින් එක තෝරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට සෙට් එකම ගන්න පුළුවන්. ඔයාලට මේ තියෙන ඩිසයින් එකට කැමති නම් මේ මම සෙට් කරලා තියෙන විදිහට කැමති නම් ඔයාලා මේ ඕඩර් කරන්න. එහෙම නැත්නම් ඔයාලා කැමති ඩිසයින් එකක් තියෙනවා නම් කස්ටමයිස් කරලා ගන්නත් පුළුවන්. එකම ඩිසයින් එක බෑග් හතරටම දාලා ඕනේ නම් එහෙම කරලා දෙන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට කරලා දෙන්න පුළුවන් ළමයි. වත්තලේ ඉඳලා කඳාන්ට වෙනකන් ෆ්‍රී ඩිලිවරි තියෙනවා. ඒක ඔයාලා ගන්න බෑග් වල ප්‍රයිස් එකත් එක්ක ඒ ගන්න ක්වොන්ටිටි එක යන amount එකත් එක්ක තමයි ඔයාලා ෆ්‍රී ඩිලිවරි එක තීරණය වෙන්නේ. ඒ වගේම ඔයාලට කැෂ් ඔන් ඩිලිවරි තියෙනවා. හැබැයි ඔයාලා මට ඕඩර් එක දෙනකොට අරම තමයි ඔයාලගේ ඩිලිවරි charge එක හරි මට ඩිපොසිට් කරන්න ඕනේ. ඒක තමයි මම ඔයාලගේ ප්‍රොඩක්ට් එක ලෑස්ති කරලා ඔයාලට කුරියර් කරන්නේ. ඒකට ඔයාලට ඔයාලගේ පේමන්ට් එක ගෙවලා එතනින් ඔයාලගේ බෑග් එක බාර ගන්න පුළුවන්. හෑන්ඩ් පේන්ටින් නිසා ඉක්මනට ඕඩර් එකක් දාන්න. මේක කරන්න චුටි වෙලාවක් යන නිසා යන නිසා එහෙම කියන්නේ. ඉතින් ඔයාලගේ ඕඩර් එක දාලා මට මේ මාසේ අන්තිම වෙන කලින් ඕඩර් එක දාන්න ළමයි. මට WhatsApp නම්බර එක තියෙනවා. මේ නම්බර එකට මෙසේජ් එකක් දාන්න. හරි. ඒ වගේම මගේ කලින් වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා මට සපෝට් එක දීපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතුවේවත් නෑ එච්චර මගේ ෆස්ට් වීඩියෝ කියන්නේ මම ඉඳලා කරපු ෆස්ට් වීඩියෝ එක. ඒක මම හිතුවේ නෑ එච්චර දෙනෙක් ඒකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරයි කියලා. මගේ යාළුවෝ මගේ නෑදෑයෝ මේක කරලා තිබ්බා. මම හිතුවත් නැති කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා, ෂෙයා කරලා තිබ්බා. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම මට දීපු සපෝට් එකට. හරි. එහෙනම් ඉක්මනටම ඔයාලගේ ඕඩර් එක දාන්න. ගොඩක් ආදරෙන් බලන් ඉන්නවා. ඊළඟ වීඩියෝ එක පුළුවන් ඉක්මනින් අරගෙන එන්න. බයි.